ෆවුන්ඩේෂන් විදිහට අපි රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සහ රටේ අනාගත දරුදරියන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන කණ්ඩායමක්. ඒතර මේකට කිසිම කවුරුත් නායකත්වයක් ගත්තේ නෙමෙයි. ගමේ මහින්සක මිනිස්සු ටිකක් නායකත්වය අරගෙන කරපු වැඩසටහනක් NGO එකක්වත් අරගෙන සතපනහක්වත් නැහැ. අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි රටේ අනාගතය වෙනුවෙන් රටට මේ වෙද්දි මොනවද කරන්න දෙයක් තියෙන කලින් අපේ රටට කරන්න අපේ ප්‍රශ්නේ මොකක්ද කියලා අඳුරගන්න. ඉතින් අපි රටේ ප්‍රශ්නයක් විතර අඳුරගත්තා මේ කෘෂිකර්මාන්තය දිනු කිරීම පිළිබඳව රට ලොකු තැනකට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකෙදි අපේ රට කඩා වැටිච්ච කොතනද කියලා හොයාගත්තම අපි දැක්ක 1995 විවෘත ආර්ථික ක්‍රමයේ යටතේ රට පිටරටින් අපේ රට ඇතුළට පිටරටින් ආනයනය කරපු විශේෂයෙන්ම ඇතුළු වෙනත් දේවල් නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙන 2026 අවුරුද්දේ පිටරටින් ලංකාවට නොගැලපෙන සහ ලංකාවේ සෞඛ්‍යයට අහිතකර විශේෂයෙන්ම කෑමල ලංකාවට නොගෙන්වා ඉන්නට කටයුතු කරන්න. ඉතින් අපි ඒක හැටියට අපි උත්සාහ කරනවා මේ රටේ මේ ගෙන්නන අලවල තියෙන විසකාරක එහෙම නැත්නම් ශරීර සෞඛ්‍යයට අහිත කරපු දේවල් ටික මේ ආයතන රජයේ සහ වෙනත් ආයතන මගින් මේක ප්‍රකාශයටපත් කරලා මේ අපේ මහ ජනතාව බේරගනී කියලා ගොඩක් වෙලාවට මම ඔයාලෙන් ඉල්ලනවා අද බද්දු දඹුල්ලේ ඉඳන් ආපු ආයතනය මොකක්ද ඔයාලගේ ආයතන කාර්මික විද්‍යාලයේ දරුදරියන්ගෙන් මම ඉල්ලනවා ඔයාලගේ දැනුම ඔයාලා මේ ආපු කට්ටියට දේශීය කෘෂිකර්මාන්තේ නගා සිටින රටක් විදිහට ඉස්සරහට ගන්න අපිට කරන්න පුළුවන් දායකත්වයක් විදිහට පිටරටින් ගෙන්නන ලද මෙවැනි ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්න සමාජගත කරන්න පුළුවන් තමන්ගේ දැනුම පාවිච්චි කරලා පුළුවන් තරම් මේ දේශීය ගොවිතැන නගා සිටින දේශීය ගොවියට ශක්තියක් වෙන්න කියලා. ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට.